අනේ හසයෝ මේ වීඩියෝ එකෙනුත් ඔයාලට කොරියානු වචන අලුතෙන් කොරියානු වචන කීපයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අර මම කලින් කරපු වීඩියෝ එකෙනුත් කොරියානු වචන 8ක් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එකෙනුත් තවත් කොරියානු වචන කීපයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. පළවෙනියටම අද ඉගෙන ගන්න යන වචනේ තමයි චිගා. ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි. මේක කියවන්නේ චි ගා චි ගා. චිගප් කියලා කියන්නේ කොරියන් භාෂාවෙන් චිගප් කියලා කියන්නේ පර්ස් එකට. සිංහලෙන් කියනවා නම් පසුම්බිය. එතකොට පර්ස් එකට තමයි චිගප් කියලා කියන්නේ. එතකොට දැන් එක වචනයක් ඉගෙන ගත්තා ඒ තමයි චිගප්. ඊට පස්සේ අපි බලමු යතුරට කොරියන් භාෂාවෙන් මොකක්ද කියන්නේ කියලා. යතුරට එතකොට අපි එදිනෙදා ජීවිතේ බයික් එක ස්ටාර්ට් කරන්න, එහෙම නැත්නම් වාහනයක් ස්ටාර්ට් කරන්න, එහෙම නැත්නම් දොරට පාවිච්චි කරන යතුරු තියෙනවනේ. අන්න ඒ යතුරට කොරියන් භාෂාවෙන් කියන්නේ යොල්ස්වේ කියලා. යොල්ස්වේ. මේක කියවන්නේ මෙහෙමයි යොල්ස්වේ. යොල්ස්වේ. එතකොට යොල්ස්වේ කියලා කියන්නේ යතුරට. පර්ස් එකට කියන්නේ චිගප්, යතුරට කියන්නේ යොල්ස්වේ. ඊට පස්සේ දැන් මේ දවස්වල වැහිබර කාලගුණයන්නේ තියෙන්නේ. එතකොට වැස්සේදී අපිට අත්‍යවශ්‍යම වෙන උපකරණයක් තමයි කුඩය කියලා කියන්නේ. එහෙමනම් කොරියන් භාෂාවෙන් කුඩයට කියන්නේ උසන් කියලා. උසන්. ඒක ලියන්නේ මෙහෙමයි. උසන්. උසන් කුඩය. උසන් කුඩය. එතකොට පර්ස් එකට මොකද්ද කියන්නේ? චිගප්, යතුරට යොල්ස්වේ, කුඩයට උසන්. අපි මූණ බලා ගන්න පාවිච්චි කරන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මූණ බලාගෙන හැඩ වෙනා වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ කණ්ණාඩිය. කණ්ණාඩියට ඉංග්‍රීසි භාෂාවෙන් නම් මිරර් කියලා කියන්න පුළුවන්. කොරියන් භාෂාවෙන් අපි කණ්ණාඩියට කියන්නේ කෝල්. කෝල්. ලියන්නේ මෙන්න මෙහිමයි. කෝල්. කෝල්. කෝල් කියන්නේ කණ්ණාඩියට. එතකොට දැන් වචන හතරක් ඉගෙන ගත්තා. චිගප් කියන්නේ පර්ස් එක, යොල්ස්වේ කියන්නේ යතුර, කුඩයට කියන්නේ උසන්. දැන් ඉගෙන ගත්තේ කණ්ණාඩිය. කණ්ණාඩියට කියන්නේ කෝල් කියලා. රට යද්දී අපිට අත්‍යවශ්‍යම ඩොකියුමන්ට් එකක් තමයි પાස්පෝර්ට් එක කියලා කියන්නේ. પાස්පෝර්ට් එක. එතකොට පාස්පෝර්ට් එක කියලා කියන්නේ සිංහල භාෂාවෙන් කියනවා නම් විදේශ ගමන් බලපත්‍රය. එතකොට පාස්පෝර්ට් එකට. එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රයට කොරියන් භාෂාවෙන් මොකක් කියලාද කියන්නේ? අපිට කියන්න පුළුවන් ඒකට යොක්වොන් කියලා. යොක්වොන්. ඒක ලියන්නේ මෙහිමයි. යොක්වොන්. 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 ඒක අපි කියවන්නේ යොක්වොන් කියලා. එතකොට පාස්පෝර්ට් එකට එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රයට අපිට යොක්වොන් කියලා කියන්න පුළුවන්. අපි ගමනක් යද්දී අරගෙන යන බඩු බාහිර ආදී අරගෙන යන්න මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි බෑග් එකක් පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේවල් කොහේ හරි යද්දී අරගෙන යන්න අපි බෑග් එකක් පාවිච්චි කරනවා. එතකොට බෑග් එකට කොරියන් භාෂාවෙන් මොකක් කියලාද කියන්නේ? අපිට කියන්න පුළුවන් කබන් කියලා. කබන්. ඒක ලියන්නේ මෙහිමයි. කබන්. කබන්. කබන් කියලා තමයි බෑග් එකට කියන්නේ. එතකොට මේ වීඩියෝ එකෙනුත් දැන් කොරියන් වචන කීපයක් ඉගෙන ගත්තා. මේ විදිහට වීඩියෝ එකක් බලාගෙන ඉගෙන ගද්දී ආය අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. නොදැනුවත්වම Tamanට ඕන කරන vocabulary එක හැදෙනවා. එතකොට ලේසියෙන් ඉතින් විභාගෙ ලියලා ලකුණු ගන්න පුළුවන්. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අයිබෝන්.